ආයුබෝවන් අද මම බලාපොරොත්තු වන්නේ 2026 මැයි මාසයේ 17 වෙනි ඉරිදා සිට 23 වෙනි සෙනසුරාදා දක්වා සතියේ ලග්න පලාඵල ඉදිරිපත් කිරීමටයි. මෙම සතිය ආරම්භ වන විට රවි ග්‍රහයා වෘෂභ රාශියේ ගමන් කරනවා. වගේම සිකුරු ග්‍රහයත් වෘෂභ රාශියේම සක්ෂේත්‍රව බලවත්ව සිටිනවා. කුජ සහ ගුරු මිථුන රාශියේ පසු වෙනවා. සතියේ මැද භාගයේදී සඳුගේ ගමන වෘෂභ මිථුන සහ කටක රාශි හරහා සිදු වෙනවා. මෙවරත් සෑම ලග්නයකටම වාසනා අංක 2ක් බැගින් මම ලබා දෙනවා. මේ සතියේ ලග්න 3කට ධනලාභ සහ ජයග්‍රහණ ලැබෙනවා. ඒ වගේම ලග්න 2කට තරමක බාධාකාරී ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙනවා. මේෂ ලග්නය ධනස්ථානයේ බලවත් වන සතියක්. නොසිතූ මුදල් ලාභ හිමි වෙන්න ඉඩ තියෙනවා. රැකියාවේ උසස් වීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබගේ පවුලේ සමගිය වර්ධනය වෙනවා. ඔබ අඟහරුවාදා දින විෂ්ණු දෙවියන් වන්දනා කරන්න. ඔබේ වාසනා අංක 3 9 වෘෂභ ලග්නය. ඔබේ ලග්නය බලවත් වෙනවා. පෞරුෂය වඩා වර්ධනය වෙනවා. ප්‍රේම සම්බන්ධතාවලට සුබ කාලයක් තමයි මේ සතිය. ඔබට හිසේ කැක්කුම් වැනි සුළු රෝගාබාධ ඇති වෙන්න ඉඩ තියෙනවා. සිකුරාදා දින සුදුමල් පූජා කර ලක්ෂ්මී මෑණියන්ව වන්දනා කරන්න. ඔබේ ජය අංක 2 6 මිථුන ලග්නය. ඔබේ වියදම් පක්ෂය ඉහළ යන සතියක් තමයි මේ. විදේශ ගමන් හෝ දුර බැහැර ගමන් පිළිබඳව බලාපොරොත්තු ඉටු වෙන්න පුළුවන්. ඔබගේ රහස් සතුරන්ගෙන් ප්‍රවේශම් වෙන්න ඕන. ඔබ බදාදා දින කොළ පැහැති වස්ත්‍රයක් දුගී දුප්පතෙකුට පරිත්‍යාග කරන්න. ඔබේ වාසනා අංක 5 8 කටක ලග්නය. ඔබට ආදායම් මාර්ග රාශියක් විවෘත වෙනවා මේ සතියේ. මිතුරු මිතුරියන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා. ඔබට හදිසි වාසනාවන්ත ජයග්‍රහණ හිමි වෙනවා. ඔබ සඳුදා දින කිරි ආහාර දන් දෙන්න. ඔබේ වාසනා අංක 1 7 සිංහ ලග්නය. ඔබගේ කර්මස්ථාන බලවත්ව පවතිනවා. රැකියා කටයුතු වල පැහැදිලි දියුණුවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඔබ සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙනවා. ඔබට ධනහිස් ආශ්‍රිත වේදනා මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉරිදා දින සූර්ය නමස්කාරය කර රතු නෙළුම් මල් පූජා කරන්න. ඔබේ වාසනා අංක 5 8 කන්‍යා ලග්නය. වාසනාව වාග්ය උදාවන සතියක් තමයි මේ. ආගමික කටයුතු සඳහා සිත යොමු වෙනවා. උසස් අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට ඉතා සුබයි. ඔබට පියාගෙන් උදව් උපකාර ලැබෙනවා. ඔබ බුධ ග්‍රහයා වෙනුවෙන් විෂ්ණු දෙවියන්ට පූජාවක් තබන්න. ඔබේ වාසනා අංක 2 5 තුලා ලග්නය. ඔබ හදිසි අනතුරු හෝ අසනීප පිළිබඳව අවධානය යොමු කරන්න ඕන මේ සතිය තුල. උරුම හිමිකම් පිළිබඳ ප්‍රශ්න විසඳෙනවා. හැබැයි මුදල් ගනුදෙනුවලදී ටිකක් කල්පනාකාරී වෙන්න ඕන.
ඔබ සෙනසුරාදා දින දුගී අසනරයන්ට ආහාර ටිකක් ලබා දෙන්න. ඔබේ වාසනා අංක 6 8. වෘශ්චික ලග්නය. විවාහ සහ ව්‍යාපාරික සම්බන්ධතා ශක්තිමත් වෙනවා. සහකරු හෝ සහකාරියගෙන් වාසි ලැබෙනවා. ඔබට සමාජ සේවා කටයුතු වලට සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනවා. ඔබ කතරගම දෙවියන්ට රතුමල් පූජා කර ආශිර්වාද ලබා ගන්න. ඔබේ වාසනා අංක 1 3. ධනු ලග්නය. ධනු ලග්න හිමියන්ට ඔන්න සතුරම් පරාජය කර ජය ගන්න පුළුවන් වෙනවා. ඔබේ ණය ගනුදෙනු වලින් නිදහස් වෙන්න මඟ පෑදෙනවා. ඔබට වෙහෙස මාන්සියලා වැඩ කිරීමට සිදු වෙනවා. ඔබ උදරාබාධ පිළිබඳව ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. බ්‍රහස්පතින්දා දින කහපාට මල් පූජා කර සෙත ලබා ගන්න. ඔබේ වාසනා අංක 3 7. මකර ලග්නය. නිර්මාණශීලී කටයුතු වල නිරත අයට ඉතා සුබයි. දරුවන්ගේ දියුණුව දැක සතුටු වෙන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු වල නිරත අයට ජයග්‍රහණය ලැබෙනවා. සෙනසුරාදා දින ඊශ්වර දෙවියන් වන්දනා කරන්න. ඔබේ වාසනා අංක 4 8. කුම්භ ලග්නය. නිවාස හෝ දේපල සම්බන්ධ කටයුතු වලින් වාසි ලැබෙනවා. ඔබේ ගෘහ ජීවිතය සතුටින් ගත වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. සෙනසුරාදා දිනක තෙල් පහනක් දල්වා ප්‍රාර්ථනා කරන්න. ඔබේ වාසනා අංක 6 9. මීන ලග්නය. සහෝදර සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. කෙටි ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. ඔබ අසල්වැසියන් සමග ගැටලු වල පැටළුණා නම් ඒවාට විසඳෙන් ලැබෙනවා මේ සතිය තුල. ඔබේ ධෛර්යය වැඩි වෙන සතියක්. බ්‍රහස්පතින්දා දින බෝධි පූජාවකට සහභාගී වෙන්න. ඔබේ වාසනා අංක 2 7. මම මේ ඉදිරිපත් කරේ පොදු ලග්න පලාපල. වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඔබගේ ජන්මපත්‍රය පරීක්ෂා කරවා ගන්න. කෙසේ වෙතත් මේ සතියේත් සියලුම ලග්න හිමියන්ට සුබදායකම සතියක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.